මධ්‍යම කර්මසාරානික ඒ වගේම සමස්තලා ගෝචර සම්මේලනයේ ප්‍රධාන ලේකම් ප්‍රධාන සංවිධායක වෛරකලා සභා මන්ත්‍රී ආදරණීය නාමල් කරුණාරත්න සහෝදරයාට ඔබ අපට ඒ ප්‍රධාන දේශයේ පවත්වන හැටියට අපි හෙට දවසේ මොනවද කියනවා ගන්නකොට කියන කාරණේ පැහැදිලි කර දෙන්න අපි ආරාධනා කරනවා නාමල් කරුණාරත්න සහෝදරයාට. ඉස්සරට මොනවද කාපට් පාට ඉස්සරට මොනවද කම්පියුටර්
ඉස්සර තිබුණා ටීවී. ඉස්සර තිබුණා වාහන. අද කොච්චර දුර වෙලා. අද අපි නිකන් මූල බලාගෙන ඉඳලා කතා කරනවා. ඒකෝ එන්නේ මොනවද ඉස්සර? කොච්චර දුර වෙලා. ඉස්සර තිබුණා බෝන්නේ. කොච්චර දුර වෙලා. ඒ විදිහට මම කියන්නේ ඒකනේ. ඒ තාක්ෂණික දියුණුව මෙමුළු විශ්වෙම වෙලා. තාක්ෂණික වශයෙන් ලෝක ඉස්සරහට ගියා. ඒ තාක්ෂණික දියුණුවෙන් මරණයක් වෙන්නේ. 1969 මිනිස්සු වාදනය. ඒ පිළිබඳ විවාදයක් තියෙනවා. නමුත් පොදු පිළිගැනීම කියන හතර ගියයි. එමනම් මේකට අදාළවට කොරොත්තු මේක ගන්නවා. එමනම් අදාළවක් බැලුණා ඒ තාක්ෂණික දියුණුවෙන් ගැලවෙන්න. අප්‍රිකානු කලාපයේ ඉන්න අර මහා ගණ බලාපොරොත්තු වල ඉන්න ඒ ගෝත්‍රික ජනතාවට ඒ තාක්ෂණික දියුණුවෙන් ගැලවෙන්න බැහැ. ඒක වෙනම කාරණයක්. තාක්ෂණික වශයෙන් අපි රටේ ඉස්සරහට ගියා. ලෝකයේ තාක්ෂණික විප්ලවය ඒ විප්ලවය තුළ ඒකට අධ්‍යයනයක් දුන්න පොරපත් මේ හොඳයි. ඒක වැරද්දක් නෙවෙයි. එමනම් ඒක නෙවෙයි මම කියන්නේ. ඒ දුන්නෝ කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නම් තාමත් කාලේ ඉඳලා නේ. එමනම් ඒ තාක්ෂණික දුරුව ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යටතේ යනවා. ඒකේ කාටවත් ලඟු දා ගන්න පුළුවන්. ඒකට අදාළ වෛද්‍යවල් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මම කියන්නේ මත් පුරාණේ කියන්නේ. දැන් අපි ආපහු ඒක බලමු රටක් දුරු වෙනවා නම් දැන් උදාහරණයක් දෙකක් ගන්න. සුද්දා අපේ රට දාලා සුද්දා මෙහාට ආවා. සුද්දා මෙහාට ආවා. ඒතර සුද්දා මෙහාට එනකොට අපි ණය තිබුණේ. 48 අපි ණයනේ. 49 අපි ණයනේ. 50 ණයනේ. ඒතකොට එතනින් 51 එතනින් ඔක්කොටම ණය වෙනවා. එමනම් 50 දශකයේ අපි ණය ප්‍රමාණය ටිකයි. 60 දශකයේ අපි ණය ප්‍රමාණය ටිකයි. 70 දශකයේ අපි ණය ප්‍රමාණය ටිකයි 74 වෙනවා. 77න් පස්සේ ණය ප්‍රමාණය දුර වෙනවා. 80 දශකයේ වෙනකොට අපි ණය ප්‍රමාණය සාපේක්ෂව ගත්තොත් අඩු. 90 දශකයේ ගත්තොත් අඩු. රාජවේරුන් මතර අපි අද පොරපත විශේෂයෙන්ම 2000 නම් ගත්තොත් එහෙම ඊට අවුරුදු 57කට එහා ප්‍රතිගත්තු ණය ප්‍රමාණයයි මේ අවුරුදු 9ක කාලපරිච්ඡේදය තුළ ගත්තු ණය ප්‍රමාණය ගොඩනැගුණාට පස්සේ අවුරුදු 9ක ගත්තු ණය ගොඩ වැඩි. අද නූපම් ගරු පැටියා ටෙක්නිකල් කතා කරන නෑකල මෙව එකක් ඉන්නේ ශ්‍රී ලංකාව තුළ රුපියල් ලක්ෂ 7ක ණය තාක්ෂ. අනේ කිරිසප්පිය මොනවද දන්නේ? එමනම් නූපම් ගරු පැටියා මඩේ ඉන්න පුංචි දවසක් ණයකාරී වරපත් කරනවා. ඔර මේකට සම්බන්ධයි. අපි සම්බන්ධ වෙනමන්ගේ අපි ඉදිරියට මන්ගේ අපි ඉස්සරහට මන්ගේ මොකද සිද්ධ වෙන්නේ? අපි මේ වෙනකොට ණය ගන්න જાතියක් නෙමෙයි නියම දෙන්නේ ඉස්සරහට නියම. අපි ඉන්නෝනේ මේ වෙනකොට ලෝකෙට ණය දෙන තරක අපි. අන්න ලෝකෙට ණය දෙන තරක අපි යන ලෝකෙට ණය දෙන රටක් වෙලා තියෙනවා මේ වෙනකොට. අපි කියන්නේ පුළුවන් වට කරන්න පුළුවන් කාර්යය අපි ඉස්සරහට ගිහින්. හැබැයි මනේ දැන් සාමාන්‍ය ගෙදරක උනත් පොසත් වෙනවා කියන්නේ නේද? ණය නැතුව පටන් ගත්තා ණය නපත්වත් නේ. ණය දීගත් නැහැ ණය නෑ. එහෙමනම් පොසත් වෙනවා නම් මොකද වෙන්නේ? ණය උළු ඒකට හැම කරකම ඉන්නවා. ඒ වෙනකොට ඒක පොසත් වීමක්. ඒක ඉදිරියට යනවා. දැන් අද වෙනකොට අපේ ජාතික ආදායම ප්‍රමාණවත් නැහැ. ණය වාක්‍යයේ සහ පොඩි වාක්‍යයක දවල්දී අවුරුදු වල අපි මහබැංකු වාර්තාවේ ආධුනික බලනකොට ආණ්ඩුව විසින් නිකුත් අපේ සමස්ත ආදායමට වඩා ණය වාක්‍යයේ සහ පොඩි වාක්‍යයේ වැඩි ගොඩ වැඩි මේක තමයි අපේ. එහෙම අපි ඉස්සරහට ගියලා නැහැ. ඉස්සරහට මේක එකකට. ඊට පස්සේ අපි බලමු මොකක්ද? දැන් අපි ආදායම් කොහොමද වැඩි කරගන්නේ? දැන් අපි සම්බන්ධ නිසා අපමණ ගියේ ඉස්සරහම ගියේ අපි මේ වෙනකොට අපරාධ ආර්ථිකයකට අපි ගිහිල්ලා තියෙනවා. දැන් අපරාධ ආර්ථිකයකදී මුන්න පිස්සුද? පන්ක්‍රාමයි ආර්ථිකයක් අපි තියෙනවා. අපේ රටේ සම්පූර්ණ සුපර් මාකට් තියෙනවා. නැත්නම් කඩවල් තියෙනවා, ටවුන් තියෙනවා, කඩවල් තියෙනවා. මේක එක සාප්පු තියෙනවා. මේක බලපුවම මොනවද කියන්නේ මේ ශ්‍රී ලංකාව. මොන ලම්බක් වගේ. අඩු ගානේ අනුපූලක් තමයි. අනුපූලේ ඉන්දියාව. ඕකත් පැන්සලක් නේ. පැන්සල කියන්නේ චීනේ ඉන්දියාව.
සම්පූර්ණයෙන්ම අපි ආනයන මත ලැබෙන ආර්ථිකයක් බවට පත් කරගන්නවා. දැන් මම මේක අයවැය ගත්තොත් මේක අයවැය 88ක් බදු ආදායම් වියදම් ප්‍රතිපත්ති කරනවා. ඒ වියදම පියව ගන්න විදි අනිත් පැත්තෙන් ඉදිරියට කරනවා. වියදම් පියව ගන්න ක්‍රමවේද තුල 88ක් බදු 112යි බදු නොවන ආදායම්. එමනම් 188ක් බදු වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? සම්පූර්ණයෙන්ම මහජනගේ පොකට් එකට වදිනවා. මේක තමයි. එමනම් කණිකර රටේ ආදායම බදු මත යැපෙන වනම් ඒ වද සම්බන්ධ රටක් විදියට ඉස්රායලී රටක් විදියට අපර නම් කරන්න පුළුවන් කමක් නැහැ. හඳුනන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි තත්ත්වය. දැන් පොඩ්ඩක් කල්පනා කරලා දැන් බාරු විලකම් ජීවන වර්ගයෙන් ගමු. සම්බාරු විල සාමාන්‍ය තාක්ෂයක් වෙනවා බැරි වෙනවා. ලෝකෙක තමයි. නමුත් මේක අදාළ සාධාරණයි. දැන් උදාහරණයක් ගත්තොත් එදා රුපියල් 5කට ගත්තු බදු ප්‍රමාණය අද රුපියල් 50කට ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. 5කට ගත්තු බදු ප්‍රමාණය අද 5කට ගන්න බෑ. ඒක විවාදයක් නේ. කිසිම ප්‍රශ්නයක් නෑ. හරි 5කට ගත්තු බදු ප්‍රමාණය 5කට ගන්න බෑ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුගාම 5කට ගත්තු බදු ප්‍රමාණය 50කට ගන්න පුළුවන් වෙනවා. පුළුවන්. එදා 5කට ගත්තු බදු ප්‍රමාණය රුපියල් 500ක් ගන්නවා. එන්න මේ මොනක විකෘතියක්. ලෝක විකෘතියක්. ඇයි? අම්මතම ලෝකෙ කියන වර්තමාන නියම පොරොකි. අපේ අතේ පොරොකි. ඒකට නිෂ්පාදනය කරන අපි නිෂ්පාදනය කරන්නේ බඩු පිළිවෙලනවා. ඒවා සම්පූර්ණ මගේ ආර්ථිකයන්ගේ බදු වලින් බදු ගන්නකොට බදු මිල වැඩි වෙනවා. වාහන සේවා වල මිල ඉහළනවා. ඒ කම්පැනි වල බදු මිල ඉන්න වැඩි වෙනවා. මේක අරුත ගන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට ගිහින් මිනිස් විදා කොහොමයි තුන්වෙනි ගැටගහක් කරන් අද වෙනකොට තාම ඒක කරගන්න දෙයක් නැහැ. උදේට දරවන නවට කන්න කොහොමද කියලා කල්පනා කරනවා. දවල්ට කැමරම් හැක් කන්න කොහොමද කියලා කල්පනා කරනවා. අන්න ඒක සමාජයක් අද නිර්මාණය කරන ශ්‍රී ලංකාවට. මේකද සම්බන්ධයි. මේකද දියුණු. දැන් කොට කල්පනා කරනවා. දැන් ගැටියක් ප්‍රශ්නයක් කොහොමද? දැන් උදාහරණයක් ඉන්නවා අපි පුරාණි විශේෂයෙන්ම අපේ මුතුන්පිටුවට තාම හම් වෙනවා. අපි කියනවා පිටියට ආම්ලරාත්තර හම් වෙනවා. මුණ ගැහෙනවා. විශ්වා ඒගොල්ලෝගේ නාමවලට මම අඩේ කැලෑවේ සමර්ථ වෙනවා. අඩේ කැලෑවේ සමර්ථ වෙනකොට මම මේවා ස්ථාපිත කරනවා. ප්‍රගුණුවම මම ශිෂ්‍ය ගුරු පත්තිමක් වුණා අඩේ කැලෑවේ සමර්ථ වෙනකොට. ඊට පස්සේ මම දේශක වුණා. මම මොහොමේ කතාම් වෙලයි කියනවා. දැන් ඉදා විරුද්ධ අට සමර්ථ වෙච්ච කෙනාට රස්සා මොකක්ද කරන්නේ? ඒක අද මොකද කරන්නේ? අද රටේ උපාධිකාරීන් කොච්චර ඉන්නවද රැකියාව නැතුව ජීවත් වෙන ක්‍රමවේදයක් රැකියාව කියන්නේ මොකද මේකේ ප්‍රධාන කාරණා එකක් නෙමෙයි. ඒ කියන්නේ රටේ හොඳම බලකාය රටේ සම්බන්ධිත නිෂ්පාදන කාර්යයක දායක කරගන්න සමත් වෙලා නැහැ. ඔළුවේ රාස්තියල්වා පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් පටන් ගන්න නන්නත්තර වෙච්ච සමාජයක් නිර්මාණය අද එවැනි පරිසරයක් නිර්මාණය මේකට සම්බන්ධයි. එමනම් රටේ හොඳම බලකාය රටේ සම්බන්ධ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න සමත් නැහැ කියලා කියන්නේ මේකට දිනුනෝ කියන්නේ. මේකට සම්බන්ධ කියන්නේ. මේකට සම්බන්ධනේ කියවම මේ හැම එකක්ම ඒකට ගැටේ. ඊළඟ කොට කතා කරලා බලමු. රටක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් සදාචාරයේ සම්ප්‍රදායික පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අපිට අනන්‍යක සංස්කෘතියක් තියෙනවනේ. දැන් මේ ඉංග්‍රීසි සංස්කෘතියයි අපේ සංස්කෘතියයි දෙක අතර පොළොවන්නේ මේක වෙනවා. ඒක අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඉංග්‍රීසි සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය හොඳයි කියලා. ඒක ඉහළයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි මෙහෙයි කියන්න බෑ. අපේ සංස්කෘතිය හොඳයි ඉහළ හොඳයි කියලා කියන්න බෑ. ඕනම රටකින් රටකට සංස්කෘතිය වෙනස් වෙනවා. ඒකෝට කිසිම සංස්කෘතියක් ඒ අරකට වඩා මේක ඉහළයි මේකට වඩා අරක පහළයි කියලා එහෙම කතා කරන්න පුළුවන් කමක් නෑ. මේ හැම සංස්කෘතියකම අපි දරු කරන්නේ. දැන් අපේ රටේ සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් එහෙම දැන් තුන්තරලා ව්‍යාපෝ වෙලා බලුවොත් අද
ලැබෙන්නේ ඊට පස්සේ අපි ආසී සහෝදරයන්ගේ දර්ශන සහෝදරයන්ගේ පූර්ණ පුතා ඊට පස්සේ අර මේ වන්දි සහෝදරයන්ගේ දරුපතිය අපේ ඉස්කෝලේ ඔනවාගේ පුංචි දරුවකට අද මහා දැවන්ත පොදුරු බවට කරගෙන තියෙනවා ඉස්කෝලවල විශේෂයෙන්ම මේ දරුවකට නොමිලේ දෙනවා මේ දරුවකට පොළොමවල විවිධ ප්‍රතිභා ඒව කරනවා ලොකු ඉස්කෝලවලට ගිහිල්ලා ඒ දරුවෝ පොදුරු බවට කරගන්නවා ඒ පෙත්තකට පස්සේ ඒ දරුවාට පස්සේ නැති වෙලකට පුදාගෙන අන්නේම පරිසරයක් හදලා කියලා තියෙනවා ගම්මුල හම්ගාණයට බුදුවැඩිලා තියෙනවා තමනස්සනම බෞද්ධ දවසේ පුදු කිලෝග්‍රෑම් කොටලා සිමින්ති කොට පහක් විතර ප්‍රමාණය පුදු එකලෝට් එකක් ආවෝ ඒක සම්බන්ධ යකඩ රට යකඩ තිබුණේ පුරවසිය ඒ සම්බන්ධයි ඒ පුදු කන්ටේනර් එකක් හදලා ගොඩවහුවා පුදුවහුවා හැබැයි පුදු අයිතිකාරෝ මේක තමයි කතාව ආදී හිමනම් පුදු වෙනවා සාම කරන නන්නස්තා අද අම්මා දුෂ්‍ය වෙනවා පුතාට නංගිට දුෂ්‍ය වෙනවා අයියාට මල්ලට නක්කම දුෂ්‍ය වෙනවා මේ මාස තුනකට හරකට ප්‍රෝත්‍යක් කරුණා පත්තරවල දැනුමියකට දරුවෙක් හම්බුනා ඒ දැනුමියගේ තාත්තා හම්බ වෙච්ච දරුවගේ තාත්තා දෙන්නගේ තාත්තා එකම තාත්තා තමුන්ගේ දුවට දරුවෙක් ලැබෙනවා ඒ තාත්තට දානවා අද නියම සමාජයට නිමල්ලා මේකට සම්බන්ධ දෙයක් තාත්තා එනවා ගෙදරට පුංචි දරුවෝ පිටියව කුප්පුල්ලනවා ගේමට සාලි නිර්වාසිත තාත්තා දෙනවා පයින් පාර එක පාරයි දරුවෝ මීසිරෙන්ද පිටිය වදිනවා පිටිය දුරාම රාමු පාට සිතුවම් ලැබෙනවා දරුවෝ නිින්ද යනවා දැන් අවුරුද්දක් වෙනවා තාමත් දරුවෝ ඇහැරුනේ නැහැ පුංචි පෙට්ටියක පොරවයක් තාත්තා එනවා ගෙදරට තමුන්ගේ සෙනෙහවල නිින්ද සුව පිළිබිලින්ද සුව නිින්දේ තමුන්ගේ පොඩි පුතා සිහින ලෝකේ අතරමං වෙනවා මේ කිසිත් නොදත් පුංචි දරුවෝ කන පුඩුව කටේ තියාගෙන කුක්කු බොනවා මිනිකුවක් තුන් දෙනාගේම බෙලි පැටලුවා දෙක තිබ්බගිනි අද මේම ප්‍රවෘත්ති අද මේම දේවල් තමයි කාටේ හැමතැනම තියෙන්නේ මේ කියන කාරණා තමන්නාස් වතන් අපි රටේ ජීවත් වෙලා ඉන්න කලින් තමන්නාස් මේ ප්‍රවෘත්ති දකින්න කාටේ සියලු මාධ්‍යම ප්‍රධාන ප්‍රවෘත්ති මෙපා අද මේ සමාජයක් නිර්මාණය කරනවා පන්සල දීලා ආම්බු මාර්ගය පල්ලෙට දීලා පූජකතුමා මාර්ගය මංගල කරන කෞතුකාගාරේ මංගල කරන දෙසලයක් කෞතුකාගාරේ කරන ඒක මොකෙක්වත් හොයාගන්නත් කැමරාවට කරන්නේ මොකක්වත් නැහැ රටක හදවත අද ඒක තත්ත්වයක් තියෙනවා සෑම තැනකම නමුමක් දෙය අද රජකරන තැනකට කරලා මේකද රන් සම්මතනි කියන්නේ මිනිස්සුන්ගේ මනුස්සකම් ඈතට ගන්න කරලා අමනුස්සකම් නැගට කැන්දලා ඒක බඩවැල කඩා දෙකට කඩාගෙන ආපු අයියා මල්ලි අන පුතා ගන්නවා පින් කපා ගන්නවා දින් අnder අන පුතා අයියා මල්ලි බෙල්ල කපලා එස්කටේ නෑගෙන ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා පාට වෙනවා මෙන්න මම මල්ලි බෙල්ල කපුවේ මේම ප්‍රෝක්ති තමයි හදේ තියෙන්නේ අම්මා තාත්තා හඳුනන්නේ නැති සහෝදරයා හඳුනන්නේ නැති තමුන්ට වාසියක් සිද්ධ වෙනවා නම් අනිත් එකාගේ බෙල්ල ගහලා ගියා අනිත් එකාට හෙන ගහලා ගියා ප්‍රශ්නයක් නැහැ කියලා හිතන නම් සමාජයක් නිර්මාණය වෙනවා ඒකෝර මේකද සම්බන්ධ අපේ මාතෘ භූමිය ශ්‍රී ලංකාවේ අස්තෝ නෝක මේක තමයි ඒ වගේ පරිසරයක් අපි කියනවා සාගරව තමන්නා අපේ රට සංවර්ධනයේ දිශාවට ගිහිල්ලා නැහැ අපේ රට සම්බන්ධිත රටක් කියලා ගන්න ඒ දෙසේ ගමන් කරන රටක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්කමක් නැහැ සංවර්ධනය කියන්නේ පාරක් හදන එක විතරක් නෙමෙයි තාමනමහනිකක් අටවලිකක් විතරක් නෙමෙයි නවුවෙන්නට වඩායක් හදන එක නෙමෙයි ගුවන් යාන පයින්නට ගුවන් කොටුවල හදන එක නෙමෙයි සංවර්ධනය කියවම ආර්ථික සංවර්ධනය සමාජීය සංවර්ධනය දේශපාලන සංවර්ධනය මේ සාමයක් නෙමෙයි තමයි දේශපාලන සංවර්ධනයක් උත්තරේ
දැන් අපි මාතෘකාවක් ගත්තොත් ඒ කාලේ පාලනයේ හරගොන් ප්‍රජාතන්ත්‍රවාදී වෙන මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදී නොතෝ විලක්කයුද පිටරටවල කට්ටිය යනවනේ එයාපෝට් එකෙන් ගාලා එයාපෝට් එකට යනකොට කීයකට පටන්සි ජනාධිපති ලුකට එතන ඉන්කම් අම්බලයි අනුකම අම්බිය ගෝඩ් මේන් දෙපිටම එක විදිහට ඇලවෙලා ඉන්නවා ඉඳගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා නේ එක විදිහට පාට අම්මකම පාට තමයි මේ කටට මම මේ හම්බුනකොට දැනුණා ඒක කිසි කෙනෙකුගේ මූලත් ආවොත් දැක්කේ කැමරන් මඩමතුමාගේ මූලත් ආවොත් දැක්කේ මෙවුනම අපිට මේ විදේශකෝ හිනාවේ අර ප්‍රජාතන්ත්‍රවාදී කටට මේගොල්ලෝ කටවුත් කාර්යයක් දෙන්න ගාන කලිකර මහජනතාවගේ සාධනය වඩාත්කාරී ගාම කටව ජාතික උදේ ගන්නේ ගාම කටව ඒතර මේ විදිහට ගාම අදී ආයතනයේ කිරීම කටව රජේ වාහන වලින් රජේ දීසල් පුච්චකට ඒ රජේ වාහන වලින් කරනවා නැත්නම් ඒක පාටික කරනවා නෙමෙයි පාටික වල ඉන්නේ නෑ ඒකම මිටින් දෙකෙන්ද අර විරුද්ධ වාසියයි ඒකෝ කරන්නේ දැන් නාම යෝජනා බාරදුන්නේ නැහැ මේ වෙනකොට විවිධ දීපයක් තිබුණා. විවිධ දීපයක් තිබුණා. පාරමින් පොරතරක් තිබුණා. තුවාරමින් තිබුණා. නාමක නවාරුන් මෙන්නේ. ඒක මේකද ප්‍රජාතන්ත්‍රවාදී. උන අටක් ඉස්ලාමයේ කියන්නේ අටක් දිනුවක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කට්ටිය දේශපාලන කට්ටිය ඒක ඉස්ලාමයෙන් දුරු වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ආවුනේ. ඒක ආවුනේ. ඒවනම් මේ કોઈ පැත්තකින් ගත්තා අපට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. දැන් තුත්තක් බලන්න කල්පනා කරලා බලමු. දැන් අපි කතා කරනවා පරක්කුම් බව කියන්නේ. ඇත්තටම අපේ මෞලික වරක්කොත් තියෙන මේ බ්‍රිතාන්‍යයෙන් අපේ රටට ගියපු දෝනියක්. පාඩම ආදී වන් විද්‍යාව මහා දැනුමට පොදුයි. අපේ වාද තාක්ෂණික පිළිවෙල ඉතිහාස පිළිබඳ Robert Knoxලා පොත්නුවා අපේ රට පිළිබඳ අපේ මුතුන් මිත්තු ගෞරවවන්ත කටකින් පිස්තාකට වෙන්නේ අපි මහා දරන්ත වාද කර්මාන්තය අද පරාක්‍රම සමුද්‍රයේ විශ්වකෝපය තියෙනවා කවුරු මොකක්ද විදියට ලෝක ඉස්මවාරි විද්‍යාත්මක හොයාගන්න බැරිලා තියෙනවා ඒක නිර්මිතය කොහොමද කියලා තිසා කලාපයේ සිට තිසා අපකට වතුර අරගෙන යන දැන් ලෝකල ගත්තොත් ඒකේ නිර්මිතය හොයාගන්න බැරිලා තියෙනවා අංගමැණි ආබන්දක හරස් කළා ගංගට හොරා ගංගට නොදැනින්ද මවගා මලක නොදැනින්ද සමරලයා මලේ රොංගන්නාසේ ආබන්දක හරස් කළා ගංගට අසාධාරණ නොකොට වතුර ටික අරගෙන යනවා මහා දෙවන්ත දලාස මේ තාක්ෂණය මේ සමුද්‍ර රේඛාව ඔස්සේ නිර්මාණය කරපු ඇලහර ගෝඩ ආද නිශ්චිතයි මේ හිම තාක්ෂණයක් අපිට දක්වනවා ඒවනම් ලෝකෙක විවාහ තාක්ෂණ වලට ප්‍රකටයි ලෝකේ මහා විශ්වකර්ම නිර්මාණ වලින් එකක් තමයි සීගිරි රාජධානිය මේ ජල කළමනාකරණය කෙඹොත් ආකාරයේ විදිහටම ලෝකෙ කිසිම වාද විද්‍යාත්මක ඉංජිනේරුවෙකුට ආවෙනුත් තහවුරු කරන්න බැරිලා තියෙනවා හොයාගන්න බැරිලා තියෙනවා ඒක තමයි අපේ ඕනේ ඒක ඕනේ සීගිරි කෙඩි වලින් හොයාගන්නවා දැකලා දවස් යකට කාම්බලක නඩ මේ විද්‍යාවකදී එනම් ඊවම් ඉතිහාසයකට දුරුකම් කියලා අපි ලෝකෙක බවෝග අපරායින් කියලා අපි පරක්කම බව යුගයේ අද පොතනද අපි මහලු සම්බන්ධනයේ ගැන කතා කරනවා නොදොකින් විතරයි පරක්කම බව වද්දුව නැවත පිටිනොත් එහෙම මොකෙන් මොකක් කරගන්නද මොකෙන් මොකක් කරයිද තමන්නාසාර කියන්නේ අපේ භවෝග අපරායින් කියන ප්‍රදේශේ විතර කන්නක් කොලක් ආනයිනේ කියන කතාවක් කියලා කියනවා මේ අපේ අත ඕෂයයෙන් අනතුරුනා තනතුරුනා මේ කතා කරන මම තමයි ඔබ දෙවන දුප්පහේ වාද පිළිගිලෝ මේ වෙලාවේ පිළිගන්න සිද්ධුණා මිත්‍රපාල ඇතුළේ ඒ වගේම මාතක පරාති කුෂ්කර බණතුරේ ඒගොල්ලෝ පිළිගන්න සිද්ධ හොයින් පිළිගන්න නැකෝ පුතලා කොහේද ඔබට වරහස පිළිගත්තා ඕෂයයෙන් තනතුරුනා අපේ රටේ හැදෙන තනතුරු ආරම්භ
නෙමෙයි කකුල් දෙකේ මේ හක්කුට තමයි මේවා කවන්නේ. එහෙමනම් කන්න තුල ගහක් පිට රටින් දිනනවා කියනවා. දැන් මට ආලේ ඉඳන් උඩුවැටේ කවුරේ කුරාන් එකේ දක්වා. ලුණු දෙකේ නම් මේ සියල්ල. මේලගේ දිනක් කෙසල් ගෙඩි දක්වා සියල්ල. අපි පිටරට. මේක තමයි කපි. දැන් බලන්න මොනවද මුකුත් කියනවා. දැන් කවුනාසලා මොකද ලුණු කස්තේ මොකද ලෝක මම යන්නේ දවස් දෙකකයි දඹුල්ලේ මහා දරන උද්ඝෝෂණයක් කරලා ජනතාව මාර්ග කරලා ඒක අපි නායකත්ව දුන්නා සංස්ථාවක් ගොවිජන සම්මේලනේ ඊට පස්සේ ඒ දුරුණු කොටියට ගාස්නික විසඳුමක් වෙනන් කියලා තමයි හිතනවා. අපි කියනකොට දුරුණු විතරකින් කියලා කියනවා මෙට්‍රික් ටන් 1,73,000 අපි නිෂ්පාදනය කරන මේ කිලෝග්‍රෑම් මෙට්‍රික් ටන් 67 තමයි. දැනෙන්න බටේ අවශ්‍යතාවයේ 125ක් අපි දුරු නිෂ්පාදනය කරනවා. දැන් වෙලාවට ජනතාව නිෂ්පාදනය කිව්වොත් ආගට අවශ්‍ය ප්‍රමාණය දුරු නිෂ්පාදනය කිව්වොත් මොකක්ද වෙන්නේ? 125ක් නිෂ්පාදනය කළා මොනවාද කරන්නේ? මිල පුරුණ මොකක්ද? ඔය වාහනවල ඔය උද්ඝෝෂණය කරන පෙරපා වෙනවා, පාගාවක් වෙනවා, නන්නත්තා. 100ක් නිෂ්පාදනය කිව්වොත් මොකක්ද මේක ගන්න? මේ සිද්ධාර්ථ පිළිවෙලක් රාජ්‍ය වැදියක් වීමක් නැහැ. මිනිස්සු වඩා කරනවා මිනිස්සුන්ට හිතට විදියට කිසිම උපදේශ සේවයක් නැහැ. මොකක්වත් නැහැ. වඩා කරස්මක් නැහැ. යාන්ත්‍රණයක් නැහැ. අඩු ගානේ අපේ රටේ ඔය ආත්මග්‍රස්ථාන කිසිම තැනක ගබඩා පාස්කම් අනිශ්චිතතාවයකට දෙක ගබඩා පාස්කම් එළවලු බලවලු කිලෝග්‍රෑම් 10ක් 100ක් ගබඩා කරනවත් පාස්කම් නැහැ. මොකවත්. ඒක බින්ද කුෂ්කර් මාර්කට් එකක් අපි ඉන්න තැන තනතුර පිළිලා මිසියල සිද්ධ වෙන්නේ කොමිසියට. ඊළඟට රටවටේ මූලක් තියෙනවා. අපි සමගදලා කියනවාද අපට අවශ්‍ය මානවීය අදලා. සමහරවිට ඒකත් බැටරි දෙමු ඔය ටික ලොකුවට කියනවා. නේද? දැන් තියෙන අපිට එක්ක ලොකුවට කියනවා. ආඩුගානේ මානවීය ගන්න අනේ මොන පිටුද. අමාවුද්දම අපි පිටකි මාන. කරවලදී මේක තමයි තාක්ෂේ. ඒවල රටවගේ මානුකක් තිබුණාට අපි සමත් වෙලා නැහැ. අපිට මානු කුරියල්ල අපි දැන් ඉන්නවා ඒකට සම්මත වුණා. අවුරුදු 66ක් ගත වෙනවා සුත්තමෙක් දාලා ගිහිල්ලා අපිට දාලා ගිහිල්ලා ඒවල මේක අපි ඉන්නෝනේ අපි මානු රටට අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කරලා ආතුරික අපි අපණයි කරනවා. එළවලු පරපු ගහන්නේ නැද්ද? රටට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරලා අපි ආතුරිකය අපණයි කරනවා. අපේ සල්ලි ඩොලර් වෙලා පිටකට යනවා වෙනුවට පිටකට ඩොලර් අපේ රටට ඉනකක් පිටකක් වෙලා තියෙනවා. සම්පූර්ණ. මේ වෙලාවට මොනවා පිස්සු. දැන් වැඩි වුණේ. දැන් කාර්මික පැත්තෙන් බලමු. කුෂිකාර්මික පැත්තෙන් දීවල ක්ෂේත්‍රයෙන් අපි ඔන්න නන්නත්තා. දැන් කාර්මික පැත්තෙන් බලමු. දැන් අපිත් එක්ක එකට විලාසයක් මාස ගානකට කලින් විලාසයක් ඉන්දියාව. තමුන් අවශ්‍ය නැකපවා නිෂ්පාදනය කරගන්න මොකක්ද කරන්නේ? වැඩි උනේ ලොකු කලකට යන්න ඕනේ. අපේ රටේ ඕනකම් මිනිරම් තියෙනවා. මම සාකච්ඡා උදාහරණයක් ගන්නවා. බෝගුරු පාට, මතුලාගුරු පාට. මේ මිනිරම් ටිකගෙන පුංචි තාක්ෂණයක් මුල් කරලා මිනිරම් පුරක් හදනවා. කැලේ ඕනකම් ගහන පොටු තියෙනවා. ඕටුවක් හැලගෙන සහලා ඊට පස්සේ මේක තිරස් අතට හිල් කරලා ඒ ඊට පස්සේ මට මිනිනම් පුර යවලා පුංචි ලේබල් එකක් අලවනවා මේක ඉතිනනවා. අපි සමතුනාලා අපිට දෙන්න ලියන්න පුතේ ලියපන් අයන්න අල්මයන් මායන්න මේ උඹලගේ හදපු පැන්සල අපේ රටේ හදපු පැන්සල පුතේ මේකෙන් ශ්‍රී ලංකා ලියපන් අයන් අල්මයන් මායන්න අනේ අප්පාච්චි අපි කිරියම්මා කිරියත්තලින් දෙත්තයින පැන්සලෙන් අපේ අම්මා තාත්තලින් දෙත්තයින පැන්සලෙන් අපි දෙත්තයින පැන්සලෙන් දැන් අපි දරුකට උලියක් දෙත්තයින පැන්සලෙන් නැත්නම් ඉන්දියන් පැන්සලෙන් නොදකින් විතර පොඩු කැලලට මිනිනම් මුල ගහගන්න දැනෙච්ච දාතියක් අපි ලබ්ධ වෙන්න ඕනේ. එමනම් පැන්සල ඉදන් මේ සාමයක් මත ආනයි කියන එක අපි අර පතුලක්. අපේ
අපේ හොයාගන්න පණ දෙක දොරක් වෙලා විකරකට එනවා. විකරකට දොර අපට යන්නේ නැහැ. අවිරුප්පක් වෙනවා. දැන් මොනවද අපේ කියන්නේ? පාට කොහෙන්ද ආවද මොකවත් නැහැ. අපේ අතේ ඕන කියන්නේ මොකක්ද කරන්නේ? ගහනවද? අන්න මේ අය වෙන්නේ 188ක් සමස්තාදායෙමින් බදු ගහනකදී අපේ මතේ මොටරසයිකල් හදනවානේ මොටරසයිකල් පුරලා මෙතනක් ගන්නවා බයිසිකල් හදනවානේ බයිසිකල් හදනවා මේ පුරලා මෙතනක් ගන්නවා අපේ මතේ කාර් හදනවානේ කාර් පුරලා මෙතනක් ගන්නවා අපේ මතේ හාල් අපරන්නේ කියලා මෙතනක් ගන්නවා බලු අපරන්නේ කියලා මෙතනක් ගන්නවා පච්චේ කරවල ඊට පස්සේ සමන් මේක අපේ අප්‍රිකාවට කටවනවා ලතින් ඇමරිකාවට කටවනවා අපේ මෙතනක් ගන්නවා අන්න ඉවනන් ඊව ගණන් බැරි දැක්කම බෑ දැන් කරනවා නේද ඊයදා යනවා ආදායම් නැහැ කරන්න දෙයක් නැහැ නගිනම බඩු මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙයක් නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ අන්න අපේ අම්මලා නංගිලා අපේ අක්කලා එනවා මැදට ජපාන මෙහා එනකොට කතානා එනකොට දුබායි වල එනකොට ලංකාවේ මොනතරම් නගිනවද අපේ අම්මලා නංගිලා අක්කලා මට දෙන්නේ දෙන්නේ මම ඉස්සර කිව්වනේ තාත්තට දාව දුවට ධම්මෙක් හම්බුනා කියලා. ඒ දුවගේ ඒ ළමයාගේ අම්මා මට දෙන්නේ. තමන්ගේ ගේ පොඩි හදාගන්න විදිහක් නෑ ජීවත් වෙන්න විදිහක් නෑ. දරුවකට උගන්න ගන්න විදිහක් නෑ. කුස්සියට ගිහිල්ලා බලනකොට අනේ අප්පච්චි හැම කෙනම හැදෙකම අදුපාල්පා. लाइट बिल ගෙවා ගන්න විදියක් නෑ වතුර බිල් ගෙවා ගන්න විදියක් නෑ ටෙලිෆෝන් බිල් ගෙවා ගන්න විදියක් නෑ උදේට කෑමක් නවත ගන්න මොකද කියලා කල්පනා කරනවා දවල්ට බස් එකට සීසන් එක ගෙවා ගන්න විදියක් නෑ ස්කූල් වෑන් එකේ ගාස්තු ගෙවන්න විදියක් නෑ ටියුෂන් ගාස්තු ගෙවන්න විදියක් නෑ ලෙඩාව කාවුනාට පස්සේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න විදියක් නෑ යුතුයකම් ඉෂ්ට කරන්න විදියක් නෑ අද හිතකම් වලින් බෙලෙනවා විහෙනවා ඒ අතරේ බඩු බිල නගිනවා කරන්න දෙයක් නෑ අනේ හාමිනී නැද පාලයන් මත කරන්නේ මාළියා පැටිවරාට ඊට පස්සේ මාළියා අවුරුදු දෙකක් ඉඳලා යනකොට මොකද නන්නත්තායි මන්දබද කොහොමද දවුරු ටික නන්නත්තායි ලොකුගේ කරලා දීලා දවුරු පාඩ දෙන්න ඊට පස්සේ පොඩි කාගේ අධ්‍යාපනයේ සම්පූර්ණ නන්නත්තා වෙලා මිනිස්සයා හොඳ පටන්ගෙන මිනිහ නන්නත්තා වෙලා ආන්තිමට පවුල් ජීවිතවල් ආර්ථික තවුල් ඔය පණන් දෙක තුප්පු දෙක ඒකක් තවුල් මොකක්වත් නැහැ නන්නත්තාට සමානයි. අද අපේ කටුල ගම්වලට ගිහිල්ලා බලද්දී 130ක්වත් ප්‍රමාණවල අඩු ගානේ 130ක්වත් කාන්තාව නැගටදී. මේක තත්ත්වයක් දාලා තියෙනවා. ඒවලු පන්නේ විදියට රටාවිලා සොමේව වල දහනුක් විදලා අද ඔබ විශාල කාර්යයක් කරනවා. ඔබ මෙහි වැඩ කරලා ඔබ මෞබුමට මුදල් යනවා. ඒක අන්න ඒ මුදල් වෙන්න රාජකාරකට දෙන්නු වෙනවා. ඊට පස්සේ ඒ මුදල් හන්දිත පාවිච්චි කරනකොට රටේ සම්බන්ධ වෙන්නේ. රටේ අංශ ජනතාවගේ යුව පාවිච්චි කරනකොට පාවිච්චි වෙන්නේ. අද පාරවල් ලබනවා. බාහිර විදිහේ තියෙනවා. ඒක පාරක් දාගන්න ප්‍රමිතව හදුවොත් එහෙම එක පාරක් හදින්න කියලා සම්පූර්ණ පාරවල් දෙක අහලා කරනවා. පාර දෙක අහලා කරනවා. ඒ තරමට හොරකම් කරනවා. ආකාර ගහනවා පොලිස් ගහනවා මෙහම එකක්ම රද මේක තමයි හදින්න. ඊටාම මාර්ගය කීද වාසිය. ඒ මොකක්ද පරිසරයේ තුල අනේ අපච්චියම තාක්කලා මොකද දුක් විඳින්නේ කල්පනා කරවන දරුවදෙන්නේ තුන්දෙනෙක්ගේ නම කල්පනා කරලා අනේ අපච්චේ වගේ උඩට ගන්න කොහොමද අනේ අපච්චේ අපේ නඩම හරි වේලක් කාලා ජීවත් වෙනවා අපේ දරුවෝ කොහොමද ජීවත් වෙයිද ඉගෙන ගත්ත රස්සා කොහෙන්ද ඊට පස්සේ නිවාස ප්‍රශ්නේ ඊගා ප්‍රශ්නේ අමාරුවා ප්‍රශ්නේ ප්‍රශ්න ගොඩයි ප්‍රශ්න පස්තිය ඔරුවේ ගිනිහම් ඔරුවේ ගිනි කබරක් වාගේ රෑ නින්ද ගියා නින්ද යන්නේ කල්පනා වෙනකොට අනාගතේ ගැන බය හිතනවා ඊන වෙනවා මේක තමයි තාක්ෂණය. ඊළඟ
නිවන් තත්ත්වයකට අපි උරුමකම් කියන්න ඕනේ. අනේ අප්පච්චි අපේ රට ඉස්සරහට ගෙනියන්න බැරිද? අපිටගේ සම්පත් නැද්ද? අපිටගේ මිනිස්සුන්ට වැඩ කරන්න බැරිද? ගම්මාකට එකක් උපාද අපිට ගත්තොත් එහෙම අපිට දිග ආක්‍රමණ ඉන්දියානු ආක්‍රමණ ඊට පස්සේ මෙලොව ආක්‍රමණ ඉන්දියානු ආක්‍රමණ ඊට පස්සේ පටවි ආක්‍රමණ අම්සිය පහි පුදාවේ ඊට පස්සේ ඕලම්බේ ඊට පස්සේ බ්‍රිතාන්‍යයේ මේ හැම තැනකම අපට ආක්‍රමණ අපිට ආක්‍රමණය කරයි ගිහිල්ලා නැවුනේ ගිහිල්ලා අපේ රට තවත් සමහර ආන්දාරයක් වුණා නම් තවත් ගිනි අඳුරින් පිළිච්ච මේවතම් ගම් වතුරෙන් පිළිච්ච සුනාමි වලින් පිළිච්ච ඊට පස්සේ මා මොකක්වත් කිසිම සම්පත් නැති හුදකලා පොදුක පොරපත් වුණා නම් අපේ ආක්‍රමණය කරන්නේ නැහැ. අපේ ආක්‍රමණය කෙරුවේ වෙනද ලෝකේ බවලන දුක නිසා. වෙනදික දානය ගන්න නිසා. ඒ නම් අපේ මෞලික පාඩක ගන්න නිකම්ම නෙමෙයි. ඒක අදහන ඉතිහාසයක් කියන නිසා. ඒ වගේම ඒකම පාඩක අපි අද ඉංග්‍රීසි පොතක් කියනවා. යාත්‍රා පොතක් කියනවා. මේකද අපේ උරුමය. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? අපි අන්නේ මේක වෙනස් කරන්නේ. අනික වෙනස් කරන්න තමයි අපි කරන්නේ. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න තමයි දෙක කරන්නේ. අගාමී දේශපාලනඥයෝ ගත්තොත් අපේ කොම බිස්නස් කා. තන්නේ ක්‍රමමේ මන්ත්‍රීකම් දේශපාලනඥයන් බිස්නස් කා. ඔය දුක ආරම්භවකට අපේ නිවුස් එකතුලා ලොකු ගස්සාවාදෝ. ඒක තමයි කරන්නේ. මොටරසයිකල් එකක් තිබුණ නැති එක ආගමෙන් ගිහලා පළාත්වල ගිහලා අවුරුදු 4ක් 5ක් යනකොට මොහොතකට ඕන එකක් වෙනවා. මේ වගේ කොහොමද? හම්බෙන පඩියේ නිකම්පත් කරන්න බෑ. ඒ වගේම මේක තනිකර බිස්නස් එකක් කරගෙන ජාවාරයක් කරගෙන අනික වෙනස් කරනවා. එමුනම් මේ පරිසරය පිළිබඳව තමයි අපි අපේ නඩන බලන්නේ. අද කමන්නාන්සල සතුට වෙන්න පුළුවන්ද? කමන්නාන්සල විශාල විදේශ විනිමයක් අපිට ලබා අද මේ වාගේ අපේ රටේ ඉඳන් ගැමිලා ලෝක විවිධ රටවල විවිධ සේවාවන් කරන අපේ සහෝදර ජනතාව අපේ මෞඛ්‍යමතා තමුන් උපජමු රටදාර උපදු ගමතා තමුන් සෙල්ලම් කරපු ගහකොළ ඒ පරිසරය ගෞරවමු ඒ කුරුළු ගායකයන් දෙල්ලායන් ඒ සෑම අමතක කරලා අම්මා තාත්තා අමතක කරලා සහෝදර අමතක කරලා තමුන් එකට සෙල්ලම් කරපු ඕපෙකු හදපු අක්කපල් මුත්තපල් රාණකලේ ත්‍යාගකපු කිමරවතන් කරපු ඒ යාළුවෝ අමතක කරලා මේ කන්නේ සත්කාරකට ඇවිල්ලා ඉන්නේ කැමති. හරි ආසාවෙන්ද අපේ පරිසරය අපේ උරුමයේ ඒ උරුමයේ සියල්ල කැපකරලා ඇවිල්ලා අපේ විදේශ විනිමය ඒක හොරකම් කරනකොට අප මොකද්ද දැනෙන්නේ සාහිත්‍ය මොකද්ද දැනෙන්නේ සාහිත්‍ය ගමේ නම්ම තාත්තා සියලුනේ මාම ඇසලි නම්ම ලයිසම්ම පියදාසල්ල දිල්සම් මාම ඒගොල්ලෝ කණ්ඩායම හොයාගන්න කොහොමද කියලා ලබවල කොට රටේ ප්‍රධාන පොලිසියා මෙවර අයවැයෙන් මොකද කරන්නේ මෙවර අයවැයෙන් යාවින් පෙළගන්නවා රුපියල් බිලියන 9500 रुपया मिलियन 9500 सब पड़ेगा रुपया 300 का मिलियन 9500 अनु पूरा दोहे प्रकार से मासिकानी एक तीर प्रकार से दमसिकानी जमा कई प्रकार से कई गाने जमा ये बात है हके प्रकार से बिना ये गाने आई हके प्रकार से इगा अपने गाने में अपने रुपया 300 का या बिंदु विदेश गमन संस्थापना क्या मिलियन अगस्त निषेधका मिलियन अगस्त निषेधका మనం ముఖత్తమి మీ నిఖత ప్రాంతమాట ఏ 9500 మిలియన్ అతులే
ඔබ මේ වැඩේ කරනකොට මේ හිතියට ඔබේ මුදල් දෙන්න තියෙනවා. සතුට වෙන්න පුළුවන්. මේක සතුට කාරණයක්. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? ඒ නිසා අපි හැමදාම මේ දුවට වාරවල මේ කොට මාරු කරන වෙනස් කරන්න ඕනේ. මේ ඔතිය ගැටේ දෙපත්ත කරනවා ඒ වගේ කතන්දර විනාශ කරනවා. අලුත් දිශාවකට ගමන් ඒ මොහොතේ පරිසරය ඇතුළේ ඉඳන් තමයි තමන්නාසාර යෝජනා කරන්නේ අපි මේ දෙවදනන්නේ ඒත් එක්ක පිළිගැනීමට අපි ආරාධනා කරනවා. දැන් අපි ජනාධිපතිතුමෝ නැත්නම් තාතවින්ද නාමදින බාරගන්නවා අටවක. දැන් ජනාධිපතිතුමෝට මොකද කරන්නේ? අපි මේ ජනාධිපතිතුමෝට අපි අපේක්ෂිත කරන්නේ. මේ ජනාධිපතිතුමෝගේ නීති විරෝධ. මේක නීති විරෝධී කරන අපි විකටව සහන් කිව්වා අහදල. මකට තුල ප්‍රබල මාධ්‍යයක් කරනවා. අපි ගොඩනගපු මාත්‍රේ ඒකේ තරමත් එක්ක තමයි ඒ තරම කොටු කියනවා රටේ ජනාධිපතිලා අධිකරණ යනවා. ඔවාදිකරණේ මතේ දුන්නු. අවුරුදු ගානක් මේ ජනාධිපතිතුමෝ නීති විරෝධී ඒ නීති විරෝධී ජනාධිපතිතුමෝ ජනාධිපතිතුමා තිබුණා කාමක් කියන්නේ නීතියක් පුළුවන් නැතිවම මන්ත්‍රාලය මාතෘකාවෙන් ඉස්පත් වෙන්න බෑ. මේක ඊට පස්සේ විශ්වාසකමක් ආපහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතීතා රටේ විද්‍යුත් විශේෂ ආකාර සම්මේලනවල විද්‍යුත් මොකෝඩියේ මතීතා ඒ මතයක් එක්ක අපි හිතගෙන අපි ප්‍රබල මතයක් කරන කරනවා ආබයිද නාන්ත ජනාධිපතිතුමෝ ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයේ මහින්ද මහත්තයා විමසු ඒකත් නිකුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න පුළුවන් නේ ජාතික වැඩකමකින් යුක්ත කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමෝට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න. හැබැයි මෙයා ජාතික වැඩකමකින් යුක්ත කරුණක් සඳහාද මතය විමසන්නේ මහින්ද රාජපක්ෂ මට නැවත තන්දි ගන්න පුළුවන් දෙයක් අහන්නේ. එයාට අහන්න බෑ. ඒකත් නිකුත්. එවන නීති විරෝධී විදිහට එයා මතය විමසනවා. ඊට පස්සේ මතය විමසන්නේ දවස් 5ක් ඇතුළත මතය හින්ද දවස් 3ක් අධිකරණය නිවාඩු දවස් 3ක් කල්ලා තමයි ගේමක් උනේ. බාහිරවම කියනවා තීන්දුව ගත්තා කියලා. අධිකරණයෙන් ගත්ත තීන්දුව ඊට පස්සේ ප්‍රකාශ කරනවා ඒක පුළුවන්. හැබැයි තීන්දුව මොකක්ද කියලා අපි දන්නවා. තාවරේ පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් වෙන්නේ. ඒක තීන්දුව දුන්නද නැද්ද කියන්නත් අපි දන්නවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්නු තීන්දුව ඒ මතය පිළිගන්නේ නැහැ. ඒක අපි තරේ විවේචනය කරනවා. අපි හටාත්මේ ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරනවා ඒ තීන්දුව පිළිගන්නේ නැහැ. ඕන ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නා. ඕන මේක එවලගේ පරිසරය ඇතුලේ දැන් ජනාධිපතිතුමා කැවිලා. හැබැයි අපි කිව්වා නීති විරෝධී විදිහට ජනාධිපතිතුමාට කාණ්ඩු යනවනම් අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරනවා කියන එක අපි හතර විදුලියේ තහවුරු කරනවා. ඒ නිසා නීති විරෝධී ජනාධිපතිවරණයකට ඒ වගේ ප්‍රබල මතයක් කොටසක අපට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ නිසා ඉදිරිපත් වෙන්නේ. අපයි ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා අපි නිහඬ වෙන්නේ. අපි ලැස්තියෙන් කරනවා. අපි ඊයේ දුන්නාකල ලැස්තිමක් තිබුණා. පෙරේද ගාල්ලේ ඊට කලින් මුදේගොඩ මෙහා පස්සේ අපි දිගටම ජාත මට්ටමේ ලැස්තියෙන් මාලාවක් දානවා. අපි පක්ෂනායක අනුර කුමාර සානායක පොරවි නායකත්වයන් ප්‍රාදේශීය ලැස්තියෙන් යොදාගන්නේ. ගම්මට්ටමේ සාකච්ඡා වර්ග සාකච්ඡා යොදාගන්නේ. අපත්තිකාමකින් ජනතාව දැනුවත් කරන ඒ වගේම කැමිසි ව්‍යාපාරකින් ජනතාව දැනුවත් කරන වෙන ක්‍රමවේදයන් CD ඒ DVD ඒවා පාවිච්චි කරමින් ජනතාව දැනුවත් කරන පොදු වැඩ පිළිවෙලක් අපි ආරම්භ කරනවා. එතනදී අපි කියනවා අනුලෝම මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරන්න කියන කාරණයක් ජනතාව.
නමුත් කාටවත් සාධක දෙන්නේ නැහැ. සාධක දෙන්නේ නැහැ. අපි කාටවත් සාධක දෙන්නේ කියලා කියන්නේ. නමුත් අපි කියනවා මනින්ද පටන් ගන්න කියලා. මනින්ද පටන් කිරීමේ සටන ආරම්භ. අපි මෙතනදී විශේෂයෙන්ම තමුන්නාසල මත කරා. දැන් ලබන මාසේ අටවෙනි දා පස්සේ රටේ අලුත් කරනවා. ඉතින් පස්සේ මොකක්ද කරන්නේ? අන්න ඒකටත් අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා ඉන්නේ කරන්නේ කවුරුණා? තමයි තිබාලකට කියනවා දින 100ක් ඇතුළත විධායක ග්‍රාම දුවේ අවශ්‍ය කරනවා කියලා කියනවා. අර විතර විහාර උදාහරණ ඕක කියලා අපේ කියන්නේ. එහෙමනම් ඒක කරවගන්න අපෝ. ඒක කරවගන්න අපෝ. ඊර්මාසේ ආඩේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීම රටාව ප්‍රතිසංස්කෘතික කරගන්නත් ඕනේ. ප්‍රාණී රටාව කියනවා. ඉස්සරහ කවුරුවන්වත් කවුරු ජනාධිපති. රටේ විපක්ෂයේ දෙන්න ජනපති. අපි පළවෙනි වටේ ආපු ඉල්ලන්නේ. වැඩේකෙන් ඉන්නකදී රාජ්‍යපති. පළවෙනි වටේ ඉන්න ජනපති විපක්ෂය. විපක්ෂේ කාර්යභාරය අපි අපිට කරනවා. දැන් අපි කරනවා. එවනම් පළවෙනි වටේ දෙන්න විපක්ෂය ජනපති. ජනාධිපති ගාමිණිත් වෙනවා මහමැතිවරණ. අන්නේ මහමැතිවරණයේදී ජනපති උරුකෙදී ලොකු ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න මේක අපිට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී යයිවාස්කම් දිනා ගන්න අනිවාර්යයෙන්ම ජනපති ශක්තිමත් කරන්න. මොයින් ජනාධිපති යවලා තවත් ජනාධිපති කෙනෙක් කෙනාලා ආයේ ඒ සංස්කාරය සිද්ධ වෙනවා නම් ඒක එහෙම නොවි ඒව නොවේ වෙන්න ඉඩ නැති සත්‍ය උදාහරණ බලලා ජනතාවට ශක්තිමත් කරන්න. අපිට තමයි දවදාරක කසුද නවම කතා කරන 10 වෙනි විද්‍යාසම්පූර්ණිය දැන් 18 වෙනි විද්‍යාසම්පූර්ණිය මොකක්ද කියන්නේ 17 වෙනි විද්‍යාසම්පූර්ණිය අවශ්‍යනවා ඒකාන්ත විද්‍යාසම්පූර්ණිය කියනවා 18 වෙනි විද්‍යාසම්පූර්ණිය ජනාධිපතිගේ බලතල වැඩි කරන ජනාධිපතිවරයාට හිමිකරන ඕනවාට පිළිගන්න පුළුවන් වෙන ස්වාධීන කොමිසම් සභාව අවශ්‍ය කරන ඒකාන්ත විද්‍යාසම්පූර්ණිය dan ini pada jangan dulu lagi viral kemarin sama hello में हाथ sama berada sama bin dah kata tidak boleh kita buat itu mereka tu apa bin dah apa sama never tapi dah ada dia dah mai kita mata dia dah ada kita dah ada dia gimana dah atau mobile dah mau kirim dah atau mobile dah atau ginawi kau dah atau ginawi dalam tahun kita ada di mana dah मंत्री को कहा तेरे इधर आ इधर दिनों आज तुम अगली बार से क्या करा यार में बेलने का खाना बोल रहा मित्र ने क्या बात कर रहा यार वो काम कर रहा इधर देश के मौत का हमें क्षमा करना दाह रुपया पास हो जाएगी दाह रुपया पास हो जाएगा आगे भी कोई जैसे सिपाही जैसे अभी हाथ देने का हुआ जैसे वैसे हाथ देने का तो उसका सामना करना व्यक्ता संशोधन कमाई दाह व्यक्ता संशोधन को संशोधन करना माइल का कुछ मात्रा होगी बेमन दाह कमाई बेमन बाद ये उधर ये यहाँ पर भारत का गणदाय व्यक्ता संशोधन की ना खाओ देने सामने बेमन विधायक गणदाय को जो आवश्यक है क्या दाह नामों व्यक्ता संशोधन दैनिक स्थान को व्यक्ता के लिए दाह नामों व्यक्ता एवं दहानगरी व्यवस्था संशोधनी लाभन जनवारी अटवरी जनता से पार्लिमेंट को केंद्रना और वाली पार्टी का दायित्व लेना ये काटी पाई को वेट्टु दारा पट्टला जनता के अभिप्राय मुदुपत्करंगना
ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන්න ඕනේ. අන්නේ පරිවර්තන අපි ජනතාවට අරගෙන යනවා මේ නැතිකොට ව්‍යාපාරේ ඇතුලේ මහින්ද පරවන්න ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරනවා. අපි පරිවර්තන එවනම් ලෝක ප්‍රිය මාධ්‍ය ස්ථාපනය කරනවා. අපි මේ තත්ත්ව ව්‍යාපාරේ අපි ඒ නිසා මම අපහසු කරන දරන්නේ අපි ලබන ආස්ථාවේ මේ කාර්යය විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සුළුවල දෙක හැම මොහොතකම රටට අවදානයක් ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් වෙච්ච හැම මොහොතකම රටට හොඳයි. ඒක තමයි ඉතිහාසය. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරනවා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙනවා. රටේ ජනතාවගේ පාස්කම් ශක්තිමත් වෙනවා තමයි. අනිත් දෙන්නේ අපිට අපරාධ මේ පුංචි දරුවෝ පටන් ගන්නවා කියන්නේ ඒ මෞර්තික අපිට කතමනාසත් එකේ හිටපු එකට ජීවත් වෙච්ච ඒ කවුනේ නාටි පරම්පරාව මේ මෞර්තිකගෙන ජාතික දාත කැණීමක් කියන මිනිස්සු විදියට යෑමක් කියන එක තමයි මෙතන මිනිස්සු විදියට අපිට අපරාධ මෙන්න මේ සදා උපදින මැදිහත් වීම කරනවා. මේ සදා උපදින ශක්තිය ලබා අපි ඔක්කොම තියනවා. හැමෝටම තියනවා. මේ කතා කරන අපි මේ දක්ෂණ කවුද මේ කවුද අපේ කිසිම කෙනෙක් මැදිහත් වෙන්නේ බෞද්ධ කපිතාර්ථ මුල්පත් කරගන්න. බෞද්ධ කපිතාර්ථ මුල්පත් කරගන්න නම් ඔයාලි දෙක කාලක් වාගේ ඔරකම් කරලා තක්කඩි කම් කරලා අමනකම් කරලා ඒව ඩයිවර්ට් කරන දිවක් වෙනවා මේ තාක්ෂි ඒක නෑ අපි විතරින් ඉඳලා එන්න අපේ අපේ පාර්ශ්වයේ ඒ නිසා අද මේ තක්කඩි දේශපාලනයේ මෙන්න විලාස කරනවා මම කිව්වා මේ දේශපාලනයේ තනිකරම විතරක් බිස්නස් එක තනිකර සුදුවක් කරලා දැන් මම කාර්ය කෝටියක් මිලක් කරනවා एक अपेक्षित रुपया कोटी वहां आया आता आकर दहाई गुना मीटर को कमाना अब एक बार पार्टी का तो के पार्लियामेंट का तो टाउन भाई निरखा यार वो है ना वहां पे निकले वही दिए का करना मोदली सीएम पंप तक लगे ये बड़ा मोहरे के रीजन है लेकिन तन्नी कड़ा इंदमा को तन्नी कड़ा बिजनेस का उनका तीरमा सरसवा මෙච්චරම බේරන් කරනවා ඒ කියනවා මේ කාර්ය කුතුල මම හොයනවා ඊට පස්සේ දැන් මේ කාර්ය කුතුල ලාභ හොයනවා මේ කාර්ය කුතුල තමයි ලාභ හොයනවා මේ කාර්ය කුතුල ඊළඟ ටර්ම් එක දවස් හරි හොයනවා බෝධික කරනවා ආපු පරම්පරාව හම්බවන තමුන්ගේ සෞල ඉන්න ඥාති සමුගොනේ ඉදිම සුසුකුමක් නැති ඔක්කොම ටික හැම එකකටම කන්නු කරනවා ලාභ කරනවා මුළු පරිසර පද්ධතියම විනාශ ඕන කිනකා කරන්න පුළුවන් අමන ඔටිකල කන ගහන්න ගන්න මෙන්න මෙතන ස්කාල් පයින් උපාන්තර ඔක්කොම කරනවා ඒකලා ඕන කිනම් බම්බ කරනවා ඕදික මේක තමයි ඕකේ තියාගන්න මේක වෙනස් කරන්න ඕනේ නැද්ද මේක වෙනස් ඒ වුණ අන්නේ වෙනස් කිරීම සඳහා අපි ඔක්කොම වැඩි අපි කමුණා කතා කරලා हमारे लोगों ने सदाचार संपन्न देशपालन गवर्नमेंट देशपालन करना हम लोग भी कोणाकाम लोग देशपालन करना हम लोग भी तू प्राइवेट काम लोग करना खराब पुलिस काम लोग करना देशपालन करना हम लोग भी यहाँ पालन करना हम लोग अन्य भी तमाम ये भी तमाम क्या ये भी तमाम अभी बारी ना ini sampai kamu nggak එමනම් මෞපිම විවේචිත මෙලකට ඇවිල්ලා තමුන්නාන්සලා විශාල වැඩක් මෞපිම වෙන්නේ මෞපිමට විදේශ පිරිමි තමුන්නාන්සලා යව ඒ නිසා මේ නැතිකොට ව්‍යාපාරී කුල මහින්ද රාජපක්ෂ පරාජිත කරගන්න ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ विपक्ष भागे भागे भाग देंगे कौमारू हलवा यार विश्व में इंडिपेंडेंट एक पार्वट जनता का
කකුල් මාට්ටු දාන එක ඒ කකුල් මාට්ටු දාන්න බැරි වෙන්න ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. ඒ විපක්ෂය කියලා කියන්නේ සාම්ප්‍රදායික විපක්ෂය නෙමෙයි. සාම්ප්‍රදායික විපක්ෂය නෙමෙයි. ඒවනම් ඇත්ත විපක්ෂයක් රටට අවශ්‍යයි. අන්‍ය වස්තුතාව ජනතාව පිටු. ඒ වස්තුතාව. එතනින් පස්සේ ඉන්න කිව්ව වස්තුතාව කියලා තමයි ජනතාවට තීරණයක් ගන්න පුළුවන් කල්පනා කරනවා. අපි තමුන්නාන්සලා අන්‍ය ආකාරයට විශ්වාස තමුන්නාන්සලා කතා කරන්න මෞඛිකව ඥාති හිතයිසින්ද කතා කරන්න අසල්වාසීන්ද කතා කරන්න ඒ කියන සම්බන්ධකම් ඔස්සේ කතා කරන්න මෙන්න මේ තීන්දුව ගන්න තීන්දුව ක්‍රියාත්මක වෙන්න මේ විදිහ හැසිරෙන්න කියලා නම් තමුන්නාන්සලා අපේ මෞඛිකව තමුන්නාන්සලා සම්බන්ධකම් දෙන හැමෝගෙම පිළිගන්න කරනවා. උදව් කරනවා. කරන්න පුළුවන් හැම පාරකටම උදව් කරනවා. මේ කතා කරන අපි වැඩුවක් අපිට ගන්න බැහැ. වැඩුවක් ගන්න. දැන් අපි අසාධාරණ කියන දේ කතා කරන මට පාඩි දෙකක් ගන්න. මොන අසාධාරණයක්ද මේ? දැන් මට පාර්ලිමේන්තුවේ පඩි හම්බ වෙනවා. ඊළඟට දැන් පළාත් සභාවේ ඉන්නවා. පළාත් සභාවේ පඩි හම්බ වෙනවා. ඩබල් මේක යුක්තිදායක. මේක යුක්තිදායක. සමාන මුන්දේ ආදාරක නීති න්‍යායවලට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීද කියනවා පාඩි ගැටු අනිත් මන්ත්‍රීලාට කියනවා කීම පාඩි ගැටු කියලා දීම නගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න කාලවල 6ක් කිලෝමීටර් 5ක් ඇදගත් කඩන් උඩ හම්බෙම බැයි විශ්වාස ඕන ආයතනවල කොම් තක තිනකොට කොම් නාමකට යන්න පුළුවන් තරම තමයි පාර්ලිමේන්තුව. මෙලෝ රහක් නැති ඕනම කුඩු කාර්යයකට යන්න පුළුවන් තරම තමයි ජනයා ඡන්ද දෙනවා. ඡන්ද දෙනවා. යන්න පුළුවන් තරම තමයි පාර්ලිමේන්තුව පළාතක. මේ සංස්කෘතිය වෙනස් කරනවා. ඒවනම් අපට ලැබෙන කිසිදු ගැටලුවක් තීමනාවක් අපට ගන්න බෑ අපේ කක්ෂ ප්‍රතිපත්තිය. ඒ සියල්ල පොත් වලකට බැහැ කරනවා. ඒ සියල්ල දෙන්න යනවා. අපිට ගන්න හිතුණත් අපට ගන්න බෑ. අපට ගන්න හිතන්නේ නැහැ. හිතන්නේ නැති තැනට අපේ පක්ෂේ අපේ මනස හදලා තියෙනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ වෙනස. ඒ බලන්න. වාක්‍යයේ වත්කම්බකදී අපට හොරකම් කරන්න කොහොමද නැහැ. ඒව කෙරුවොත් ඒක ගැලින්ම මේකේ දොස්තර. තරහා කියන බලන්න. හොඳ නැති පක්ෂය. ඒව ව්‍යාපාර කොහොමද? අද රටේ ජනතාවගේ දුක හඳුනන මිනිස්සු නායකයෝ අවශ්‍යයි. අන්නේම මිනිස්සු ඉන්න තර තමයි මෙතන. විනයක් තියෙන තැන දවල් කෝමිකාර අර නැයි පාලවෙලි. නැයි වේදිකා තිබුණු පිටට විසිකේ මොමා. ඒ සිම්පල් කාරණයක්. සරල කාරණයක්. දාපිට මෙතන අපි දාගෙන හැඩි කරලා මෙතන අපි දැන් පිළිවෙලට සකස් කරලා තිබුණු විදිහට එහෙම පාර්ලිලා යනවා. නේ දැන් කවුරුහරි මේ පාර්ලිමේන්තුවට ඔක්කොලක පාර්ලිමේන්තුවට දාන්නේ. එහෙම දාන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. දාමි නැයි කරපුවාම පෙරපරාදී කියපුවාම ඒ පිටකලි සුද්ධ කරලා මේ දිනපාරක් කිව්වලා කරලා ඒ නියම පිළිවෙලට පාස් වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. අපි ඒ සාමාන්‍ය දෙයක් අසාමාන්‍ය දෙයක් විදිහට මාධ්‍ය පෙන්නන්නේ ලංකාව. මේ නියම පිළිවෙලක මේ නියම පිළිවෙලක තිබුණු පිටකලි ආහතර පොතන් මෙතන පොතන් කරලා ආන්දස් පෙන්නලා ඊට පස්සේ මේ අතර හැකියලා මෙතන හැකියලා මේ දිපා අතර මේ කරලා මෙතන කරලා ආඩක් කරලා මේ ආන්දුයි ඔක්කොම පෙන්න වේදෙන්ටි අනික්ලි අනිපාති අනිපි සම්පන්න මේක සාමාන්‍ය දෙයක්. ඒක පවා දුක ප්‍රවෘත්තියක් පොත් වෙන්නේ ඇයි? ඒ තරමට රටේ ජීවිතය පිළිහිලා රටේ පිළිහිලා මේක නම් සාමාන්‍ය දෙයක්. ඒ තරමට රටේ ජීවිතය පිළිහිලා ඒවනම් විනයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් රට අවශ්‍ය නැද්ද? රටක් විසිරෙන්න අවශ්‍යයි. ධර්මයක් සහිත
අභිමතාඥා ආයතනවල තියලා වැඩ කරන මිනිස්සු නිර්මාණය කරපු පක්ෂ මේක රෝහණ විදේවි සහෝදරය තමගේ වයින් උත්පාදනය අතහරලා තමගේ සියලු සුඛ විහරණයන් අතහරලා ඒ දුෂ්කර කටුකම් ඒ දේශපාලන පොරක අද උපතිස්ස ගමනායක සහෝදරය අදි සහෝදරය විතර ඉන්නවා ඒ සෞම්‍ය වෙන වාදක් ස්නේක්ස් එහෙමනම් එහෙම ව්‍යාපාරික ඉන්නේ රට ආදරි තාරක ගෞරවයක් සහිත මිනිස්සු තමනේ කියනවා ඕන ඔරකම් මම අල්ලන්නේ දී ඒවා ඉන්නේ කරන්නේ දී විපක්ෂ වල කවුරු කරන්නේ එහෙම ඒගොල්ලෝ ගන්න නේ තාන්නවා දැනකට දැන් කියන්නේ ඇයි තමුරු දෙන්නේ ඊරණ තමුරු ඇවිල්ලා කියන්නේ එහෙමනේ අර කාට කිල්ලෝ වල හුරු කියනවා කියලා නම් අපි ගමේ කතා කරන්නේ ඒක අපිට අදාළ නැහැ අපිට අදාළ අපි නායක නැහැ ඕනේ කියන්නේ ඕනේ කෙනෙකුට සටන් කරන්න අපයි ඒ බයකට අපි ඇවිල්ලා දික්කිනුවට තමයි කෙනෙකුට බය අපට ඇවිල්ලා එහෙමනම් මේම ව්‍යාපාරයක්. ඒම ව්‍යාපාරයකට බැස්සගෙන හදන්න ඕන. අපි දන්නවා ආරාධනා කරන ඉතික පෙරේ. මේකට මතක උදව්. අපි සතුටු වෙනවා. අපි දැන් මෙතනින් අපි ආදම් සෝත. අතරම එතුමාගේ පියතුමා මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේ අභියන්ත්‍ර කාලේ කරපු උපකරණ. බොහොම ශ්‍රේෂ්ඨ අනිවාර්ය ශ්‍රේෂ්ඨ උගතේ अब वो काम कर रहा है मियाँ को कर मामा महाशिष्य के में लेकर अब ये तुम अभी विश्वविद्यालय संपूर्ण जो करा करना संपूर्ण सुपारी ये तो बड़ी गौरव भी है ऐसे माँ की पुता आधा पर नहीं हम ये बात अभी न्याय माँ में तुम विशेष में ये तुम आधा कुल अभी वो सामान काम तिबुन दिए ना බොහොම වැදගත් මිනිස්සු අදිගුල අපට හමු මෙයාගේ ඒ වාගේ විශේෂ පුදුල ගොඩක් අපට හමු අපේ සහෝදරියන් එදා හට තුල මහා ජනත කැපකිරීම කරලා තමුන්ගේ ජීවිතය අහම්බෙන් පෙර මේ ගාන්ධි සහෝදරයා මේ සුමින් සහෝදරයා මේ සමන් සහෝදරයා මේ සියලු දෙනා අහම්බෙන් ජීවිත පිළිගත්ත මිනිස්සු මේ වැඩි කාලෙ ජීවත් ये तो मिनिस्टर बड़ा हम नाम है ये हमों को भी आप बुरा से वाली के मम साथु को ना मन के बाद बुरा करे ये हम कहते तो बताओ बेटा हम बेटा का करें मां अंकल मां की लगता है ये अपने हजार बड़ा है सब तामो के मां पास और तामो के दारू को कौन लाती है ना ये संस्कृति अपने संस्कृति है मैं किसी पारिस में हटना तो दारू का काम तामो नाम सा पूर्ण पड़ता है ना तामो नाम सा केवल लेकिन हर साल एवं ये सब का प्रकाश करेंगे विशेष में जब मैं बेला में आपे मौजूदी देशपाल क्षेत्र तीर्ना अवस्था अन्य अवस्था में तामो नाम सा बदला तीन होगा ये तीन वो रात निवड़ते हो प्रकाश करेंगे रात इल्ली मक्का अन्य इल्ली मक्का भी आवे पक्ष उन्नति सदा तमन्ना से उदो करना क्या राटे जनता की अनागति राटे अनागति भी उदो करा एक किसी दूसरे का बहुत ही कोई उदो नहीं एशिया में गवर्नमेंट में उदो कर पाते एवं अन्य सदा आवे दक्षिण सहोदर विशाल कटगिरी मत विशाल कटगिरी एवं के नाम की सहोदर विशाल कटगिरी मत आधा दक्षिण सहोदरी नायकत्व अभी सहोदरियां विशाल कन्यात्मी अपने आप को सिद्ध करते जब हम आप दवसों में देखना बैलू आदेश का दक्षिण सहोदरियां उन कोई पिछाड़ पर हुआ बैल कोई विलाप बैल हुआ ये बैल कुछ दिन बैल नहीं पक्षी बैल ये पक्षी बैल की क्या होती तामूल का पाउडर को मुकाबला पाउडर देखा पाउडर ना रखें हम मेरी का नहीं लेवल का नहीं ये बना अन्य सौतों की नायक याद है विशेष में आदत आवे पाक्षी विशाल गढ़ सिद्ध करना अन्य हम गढ़ को सगढ़ में साम आटे उत्तर गढ़ में तामूल नाम से नायक दबा दे दिला
කෙනෙකුට පුළුවන් නම් දිනක වැටුප මාසෙකට එමත්නම් පැය දෙකක වැටුප මාසෙකට පැය දෙකක වැටුප මෙවැනි පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක ලොකු උදව්. ඒක ලොකු ශක්තිය. කෙනෙකුට පුළුවන් නම් පැයක වැටුප තවුන් පැයකට උපයනවා අවුන් 6ක් එමත්නම් අවුන් 10ක් උපයනවා අන්නේ පැයක වැටුප මාසකට දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්. ඒක ලොකු ශක්තිය. ඒ නිසා අත්අමුණාත ඉල්ලා කළා හැකි හැම උදව්වක්ම කරන්න ඒක මෞලික වෙන්නේ රටවෙන්න උදව්වක් වෙනවා. අවසාන මොහොතේ තමුන්ට සතුට වෙන්න පුළුවන්. රටවෙන්නේ මම දින කෙරෙහිම කරා කරන ඒ සතුට විඳින්න පුළුවන්. අන්නේ සතමුණාත සිද්ධා ධෛර්ය වේවා ශක්තිය වේවා ප්‍රාර්ථනා කරමි. කියන ඕන ප්‍රශ්නයකට උත්තර අහන්න විඩ බලලා අපි සමග ගන්නවා සිද්ධාර්ථ ස්තුතියි.